ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම Happy Pack SL YouTube channel එකට ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ road trip part 2 දෙයක් කියන්නද? මේ වීඩියෝ එක නම් වැස්ස වෙලාවට ගෙදරට වෙලා කම්මැලියෝ වගේ ඉන්න අයට නම් නෙවෙයි. වැස්සත් එක්ක බලන්නකො මේ පාරේ යද්දි ලැබෙන අත්දැකීම. ඔන්න කලින් වීඩියෝ එකේ අපි ඕලුවැල්ලෙන් පිටත් වුණා. ඕලුවැල්ලේ ඉඳන් ඒ පාර දිගේම අපි මේ උඩහට යන්නේ සීපෝත් හරහා නාවල පිටිය පැත්තට. මේ පාර ටිකක් උඩහට යනකොට අපිට හම්බ වෙනවා පැලැම්පිටිය. පැලැම්පිටිය හන්දියේදී අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මේ දර්ශනය. ගිහින් තියන අය දන්නවා දේදුගල 12 භාගේ පාරේ අපිට හම්බ වෙන ලස්සනම තැන තමයි සෙඩ් වංගුව. අන්න ඒ වංගුව මෙන්න මේ පැලැම්පිටිය හන්දියට පේන හැටි තමයි ඔයාට මේ පේන්නේ. ගොඩක් ට්‍රැවලර්ස්ලා යන රූට් එකක් තමයි දේදුගල 12 භාගයේ දියැලි පාරාදීසය. ඒ වුණාට ඒ පාරේ ලස්සනට නොදැවෙනි ලස්සනක් මේ පාරේ තියෙනවා. ඒක ගොඩක් අය දැකලා නැතුව ඇති කියලා මට හිතෙනවා. අන්න ඒ නිසාමයි ඕලුවැල්ලෙන් උඩහට මේ පාර දිගේ අපේ රෝඩ් ට්‍රිප් එක අපි ප්ලෑන් කළේ. මෙතනින් මේ පටන් ගන්නේ නාගස්තැන්න ස්ටේට් එක. ඉතින් මේ දිගටම පාර දිගේම තේවතු ඊට පස්සේ කඳු පන්ති මේ වගේ හරිම ලස්සන දර්ශන ගණනාවක් අතරින් තමයි පාර යන්නේ. මෙතන අපි චුට්ටක් නතර වුණා. මෙතන නතර වුණේ මට ඇත්තටම මෙතනින් යනකොට දැනුනේ හෝටන් තැන්නේ තියෙන ෆීලින් එක. ඒ තරම් ලස්සනයි. මේ පාරේ ලස්සන හොඳටම දකින්න පුළුවන් දවසක තමයි අපි මෙහෙ එන්න තීරණය කරලා තිබුණේ. ඒ කොයි වගේ දවසකද දන්නවද? හීනියට වැස්ස වැටෙන සීතල දවසක. අර පේනවනේ ඈතින් කළු වලාකුලක් තියෙනවා අපි දැනටමත් වැස්සකට තිබුණා. ඉතින් මේ පාරේ ලස්සන පේන්නේ, ලස්සන දැනෙන්නේ, ඒ සුන්දරත්වයේ හිතට දැනෙන්නේ මේ වගේ දවසක මේ පාර දිගේ ආවොත් තමයි. වැස්සට තෙදබරි වෙලා තිබුණු තේගස්සේ ආයවල් මැදින් වාහන වලින් මිනිස්සුන්ගෙන් හුදකලා වෙච්ච කාපට් පාර දිගේ හීනියට හමන හුලගයි හීනියට වැටෙන වැස්සයි අතරින් කඳුකරේ ඉහළටම අපි ගියා. ඇත්තටම වෙනමම ලෝකයකට ආවා වගේ දැනුණා. ඔන්න කඳුකරේ කියන වචනේ කියුණා විතරයි අපේ ඇස්මානෙට ආවා මෙන්න මේ වගේ දර්ශන. මෙතනින් උඩහට අපි යන පාර අයින දිගටම පස් කඳු කඩාගෙන වැටෙනවා නාය මේ වගේ දර්ශන ගණනාවක් අපට දකින්නට ලැබුණා. ඉතින් දිට්වයිකෙන් පස්සේ අපේ රටේ මේ සුන්දර කඳුකරේ යට හැංගිච්ච භයංකාර දුක්ඛිත අත්දැකීම් එකින් එක අපේ සිහියට ආවා. ඒ වගේම කියන්න ඕනේ අපි එක දවසක ඇවිල්ලා මේ කඳුකරේ මේ තේ ආයවල් වල ලස්සන බලලා යනවා. ඒ වුණාට මේ දේවල් නඩත්තු කරන මේවායේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත මේ තරම් සුන්දරයිද කියලා අපි ආයෙත් මතක් කරලා බලන්න ඕනේ. අර බලන්නකො අර ඈතින් පේන දර්ශනයේ ලස්සන තේවත්ත මැද්දෙන් ගලාගෙන යන ලස්සන දිය පාරක්. ඒ කොළ පාටයි අර වතුර වල පෙන එන සුදු පාටයි එකතු වුණාම ඒක අමුතුම චිත්‍රයක් වගේ. ඈතින් කඳු වලින් පේන්නේ වැහිබර කාලගුණයක්. ඉතින් මේක ඇස් දෙකෙන්ම දකින්න ඕන සුන්දරත්වයක්. ඒක මට වචන වලට පෙරලන්න හරි අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ රෝඩ් ට්‍රිප් එකේ යන කාලය පුරාවටම අපට මිනිස්සු හම්බුනේ කීප දෙනයි. ඒ වගේම වාහනත් කීපයයි අපට හම්බුනේ. ඒ තරම්
මේ ප්‍රදේශ හරිම හුදකලා. ඇතරම් මේ තේ වතු වල වැඩ කරන අය ඇරෙන්න වෙනත් අය මේ ප්‍රදේශවලට එනවා යනවා දකින්න ලැබෙන්නෙම නැති තරම්. ඔය යන්නෙත් ඒ වගේ හම්බුණු තවත් එක්කෙනෙක්. ඉතින් මේ කොළපාට ගස් වලින් වැහිච්ච වංගු පාරවල් දිගේ අපි උඩහටම ගියා. මෙන්න මෙතනින් චුට්ටක් නවත්තලා අපි වම් පැත්තෙන් උඩහට ගියා. එතන ගල් අල්ලපු පාරක් තිබ්බා සාමාන්‍යයෙන් වාහන යනවා වගේ පේන. එතනින් උඩහට මොකක් හරි view point එකක් තියෙයිද කියලා බලාගෙන අපි ටිකක් උඩහට ගියා. පාරට පහලින් අතෑරලා දාපු ගොඩනැගිලි දෙකක් තිබ්බා. ඒවා දැන් පාවිච්චි ගන්නේ නෑ වගේ තමයි පෙනුනේ. කොහොම වුණත් අපි ටිකක් ඉස්සරහට ගියා ලස්සන තැනක් හම්බෙයිද කියලා බලාගෙන. පේනව නේද මේ කැලේ හරියට කළු කල් අතුරලා පාර හදලා තියෙනවා. ඒ පාරේ ඉස්සරහට යනකොටත් හරි ලස්සන දොළ පාරක් හම්බුණා. එතනත් අපි චුට්ටක් නැවතිලා තව චුට්ටක් ඉස්සරහට ගියා. බලන්නකෝ වෙන පිටු නැංවෙන ලස්සන. සමහර තැන්වල මට බැහැලා යන්නත් සිද්ධ වුණා. කොහොම හරි අපි ඔන්න තැනකට ආවා. එතන හරි ලස්සනට වටේ පේනවා. බලන්නකෝ වටේ කඳු පන්තිත් එක්ක මේ වැවිලා තියෙන තනකොළයි කොළ පාටවල් ගණනාවක් තියෙනවා ලස්සන. ඒ උඩ හරියට එනකොට පාර ගොඩක් සවුත්තුයි වැස්සට හේදිලා ගිහිල්ලා. කොහොම වුණත් එතන ලස්සනත් බලාගෙන අපි ආපහු ප්‍රධාන පාරට ආවා. අපිට හිතුණු විදිහට නම් මේ හරිය කැලේ වගේ තිබුණාට උඩහට සමහර විට මොනවා හරි වගාවල් හරි වතු හරි ඇති. ඒවට යන ට්‍රැක්ටර් වලට හදපු මේ පාරක්ද දන්නේ නැහැ මේ තියෙන්නේ. නැත්තම් කලින් වගා කරලා දැන් භාවිතේ නැද්ද දන්නෙත් නැහැ. කොහොම වුණත් අපි පහලට ආවා මේ විදිහට.
කියන්න ඕන විශේෂම දෙයක් තමයි මේ හරියේ ඉඳන් අපි නාවලපිටිය ගිනිගත්තේ ඉන්න ප්‍රධාන පාරට වැටෙනකල්ම පාරේ තිබ්බේ ඔන්න ඔය වගේ ස්වභාවයක්. මේ ඊයේ පෙරේදා ඇති වෙච්ච වැස්සට වගේම දිට්වා කුණාටුව වෙලාවේ ආපු පස්කණ්ඩි කඩාගෙන වැටීම් පාර දිගේම දකින්නට ලැබුණා. ඉතින් ඔන්න ඕක තමයි මේ කඳුකරේ තියෙන සුන්දරත්වය යට හැංගිච්ච දේ. බලන්නකො මෙතන ලොකු හෝදා පාලුවකට ලක් වෙච්ච තැනක්. සමහර විට නායක් ආපු තැනක් වෙන්න ඇති. මෙතන මේ තිබ්බ පුංචි පාලම කැඩිලා ගිහිල්ලා ඒකේ ඇඳි දෙක නැහැ දැන්. ලොකු වතුර පාරක් ඇවිල්ලා තියෙනවා මෙතන. ඉතින් මේක තමයි කඳුකරේ ස්වභාවය. අම්මෝ එකපාරට ඇස් දෙක නතර වුණා වගේ. බලන්නකො ඒ තේ ආයේ තියෙන ලස්සන. මේ වගේ තැන් දකින්නකොට මගේ රට ගැන හරිය ලෝභ හිතෙනවා හිතට. ඉතින් සබාදහමම අවපු මේ ලස්සන දර්ශන මැද්දෙන් අපේ අවසාන ඩෙස්ටිනේෂන් එකට අපි ආවා. මම කිව්වේ නෑනේ ඔයාලට අපි මේ කොහෙටද යන්නේ කියලා. අපේ මේ නැවතුම තමයි නාවලපිටියේ ඉඳන් කිලෝමීටර 6ක් විතර දුරින් තියෙන ගල්පොත්ත. එහෙම නැත්නම් සුදුගල ඇල්ල කියලාත් කියනවා. තවත් නමක් තියෙනවා හයිටන් ෆෝඩ් ඇල්ල කියලා. ඉතින් මේ ලස්සන තැන බලන්න තමයි අපි මේ විදිහට මේ පාර දිගේම ආවේ. මේ තැන පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියේ ඉඳන් කිලෝමීටර 6ක් විතර දුරින් සමනලගම පාරේ යනකොට පොඩ්ඩ දුරක් යනකොට පාර අයිනෙම තියෙන්නේ. මහවැලි ගඟේ තවත් හරි ලස්සන නිර්මාණයක් තමයි මේක. ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මීටර් 50ක් විතර උස, මීටර් 60ක් විතර 60කට වැඩියෙන් වගේ පළල ගල් තලාවක් දිගේ ගඟ පහළට බහිනකොට. ඇත්තටම මෙතන මේ ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ලෙස්සන ස්ථානයක් විදිහට නාන්න. පහළට බහිස්සාම පේනවා ගල් තලාව මත ලිස්සලා යන්න පුළුවන්. ඒ වගේම පහළ තියෙනවා තටාගයක් වගේ ගඟෙන්ම නිර්මාණය වෙලා. ඊටාම නොගැඹුරු ස්ථානයක්. එතකොට මෙතන වතුර අඩු කාලෙට ගොඩනාන්න ගොඩක් අය පැමිණෙන තැන. අපි මේ ආපු දවස හොඳටම වතුර වැඩි. ඩෑම් එකෙන් පහළට ලොකු වතුරක් යනවා. එතරම් බය හිතෙනවා උඩ ඉන්නකොට. ඇල්ලට ඉහළින් හරීම සංසුන් විලාසයක් වෙන්න ගඟ මෙතනින් පහළට ඡණ්ඩ වෙලා තියෙනවා. ඒක හරි ලස්සන චිත්‍රයක් වගේ. ඇල්ලෙන් උඩ ටික හරිම ගුප්ත ස්වභාවයක් ගන්නවා. ඈතින් පේනවා ෆයිනස් කැලයක්. මේ ඩෑම් එක හරහා යන්න පුළුවන් එතෙන්ට. අපි මෙතන ඉන්නකොටත් ගොඩක් අය මේක හරහා ගියා. පස්සේ තමයි දන්නේ එතනින් එහාටත් ගම්මානයක් තියෙනවා. ඉතින් මේකත් අපේ රටේ තියෙන තවත් ලස්සන තැනක්.
ඉතින් මේ තැන් බලන්න ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ තැන් විනාශ නොකර පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය මේ තැන් වලට නොදා මේ තියෙන ස්වභාවික සුන්දරත්වයේ විදිහටම ආරක්ෂා කරන්න ඔයාලා ආවා කියලා මේ තැන්වල මේ සටහන් තියලා යන්න එපා. ඉතින් මෙතනින් පහලට බහිනකොට අපි දැක්කා එතන තියලා තියෙනවා ප්‍රාදේශීය සභාවෙන් පොලිතීන් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය දාන්න තැනක්. ඉතින් මේ දේවල් අනුගමනය කරමින් මේ තියෙන නොඉඳුල් පරිසරයේ නොඉඳුල් ස්වභාවයෙන්ම ඉස්සරහටත් ආරක්ෂා කරගමු අපි. මැප් එකේ පෙන්නුවා හංග්‍රන් ඔය ඇල්ල කියලා හරි ලස්සන ඇල්ලක් මේ තැනට ටිකක් උඩින් ඒ සමනලගම පාරෙම ගිහිල්ලා යන්න. ඉතින් අපි එතනත් බලන්න ගියා. ඒ පාර ගොඩක්ම අමාරුයි යන්න. බයිසිකලේ යන්නත් ගොඩක් අමාරුයි. කොහොම වුණත් අවාසනාවකට ඒ ඇල්ල බලන්න මේ පාරෙන් යන්න අපිට බැරි වුණා. මේ ප්‍රයිවට් එස්ටේට් එකක් මැද්දේ යන්න තියෙනවායි කිව්වේ. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න දුන්නේ නැහැ. කොහොම වුණත් ඒ ඇල්ලේ දුර ඉඳන් ගත්ත වීඩියෝ එකක් මේ වීඩියෝ එකට මම ඔයාලට දාන්නම්. ඉතින් ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අමතක කරන්න එපා මේ වගේ ලස්සන තැන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. Happy Pack SL YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා මගෙත් එක්ක එකතු වෙන්න. හංග්‍රන් ඔය ඇල්ල ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි ඈත ඉඳන් බලාගත්තේ.